ඔයාගේ ෆෝන් එකේ සමහර වෙලාවට මෙන්න මේ විදියට කොළ පාට ඩොට් එකක් ඉන්ඩිකේට් වෙනවාද? ඇත්තටම මේකෙන් කියවෙන්නේ ඔයාගේ ෆෝන් එක හැක් වෙලා කියන එකද? ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරමු ඒ ගැන. ඉතින් තාමත් මාව subscribe කරලා නැති කෙනෙක් නම් දැන්ම channel එක subscribe කරන්න. ඒ වගේම යාළුවන්ට මේ ගැන දැනගන්න අනිවාර්යයෙන්ම වීඩියෝ එක share කරන්න. Android version එක 12 සහ ඊට උඩින් තියෙන Android smartphone වල වගේම iPhone වල අපිට මෙන්න මේ green dot එක බලා ගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ ඉන්ස්ටෝල් කරලා තියෙන ඇප් එකක් ඔයාගේ ෆෝන් එකේ තියෙන මයික්‍රොෆෝන් එක හෝ කැමරාව යූස් කරනවා කියලා පෙන්වන්න තමයි අපිට මේ කොළ පාට ඩොට් එකකින් ඉන්ඩිකේට් කරලා දෙන්නේ. ඉතින් ගැටලුකාරී තත්යකට තියෙන්නේ ඔයාගේ ෆෝන් එකේ ඇප් එකක් යූස් කරන්නේ නැති වෙලාවට සහ මයික්‍රොෆෝන් සහ කැමරා ඇක්සස් allow කරලා නැති ඇප් එකක් යූස් කරන වෙලාවට මෙන්න මේ විදියට කොළ පාට ඩොට් එක ඉන්ඩිකේට් වෙන එක. ඉතින් මෙන්න මේ ගැටලුකාරී තත්ත්වෙ මිදෙන්න නම් ඔයා පළවෙනියටම කරන්න ඕනේ App Store වලින් හෝ Play Store වලින් විතරක් ඇප් ඩවුන්ලෝඩ් කරලා යූස් කරන එක. මොකද Google හරහා අපි ඩවුන්ලෝඩ් කරන ඇප් වල සිකියුරිටි තත්ත්වය මොකද කියන්න අපි දන්නේ නැහැ. හැබැයි Play Store සහ App Store වල සිකියුරිටි තත්ත්වය ගොඩක් ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් දෙවෙනියට ඔයා කරන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ කැමරා සහ මයික්‍රොෆෝන් ඇක්සස් දීලා තියෙන ඇප් මොනවද කියලා චෙක් කරගන්න එක සහ ඇත්තටම මේ කැමරා සහ මයික්‍රොෆෝන් access allow කරන්න ඕනේ app මොනවද කියලා check කරගන්න එක. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ දේ check කරගන්න ඔයාගේ phone එකේ setting open කරලා පහළට ආපුවම බලා ගන්න පුළුවන් මෙන්න මෙතන තියෙනවා privacy කියලා option එක. මේක touch කරලා open කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා permission manager කියලා. මේකත් touch කරලා open කරගන්න. ඉතින් මෙතනින් ඔයාගේ phone එකේ permission දීලා තියෙන හැම දෙයක්ම මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතන තියෙනවා calendar, call log, camera, contact, location, microphone මෙන්න මේ හැම දෙයක්ම මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි mainly කතා කරන්නේ camera සහ මයික්‍රොෆෝන් එක ගැන හින්දා මම මෙතනින් කැමරා කියන එක ඕපන් කරගන්නවා. ඉතින් දැන් මෙතන තියෙනවා allowed කියලා සහ delete කියලා option දෙකක්. ඉතින් මෙතන allow කියලා තියෙන්නේ ඔයාගේ කැමරා access එක පාවිච්චි කරන්න පුළුවන් app ටික. ඉතින් මම මෙතනින් උදාහරණයක් විදිහට ගත්තොත් හෙලකුරු කියන එකට කැමරා access එක මට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එහෙම වුණොත් මේකේ කැමරා access එක delete කරන්න අවශ්‍යයි. ඉතින් මේක app එක open කරලා මෙන්න මෙතන delete කියන එකට tick එක දාලා back වෙන්න. එතකොට camera access එක හෙලකුරු app එකෙන් ඉවත් වෙලා යනවා. ඉතින් ඔයාටත් මෙතනින් ඔයාට අවශ්‍ය නැති app ටික තෝරගෙන මෙන්න මේ විදිහට camera access එක ඉවත් කරගන්න. ඉතින් අපි දැන් දෙවෙනියට බලමු microphone access අයින් කරන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනින් microphone කියන එකට එකපාරට touch කරලා open කරගන්න. ඊට පස්සේ අර විදිහටම මෙතන තියෙනවා allowed සහ delete කියලා option දෙකක්. ඉතින් මෙතනින් ඔයා තෝරගන්න ඔයාට microphone access අවශ්‍ය නැති app එකක් තියෙනවා නම් මොකක්ද කියලා මේ විදිහට තෝරගෙන ඔයා කරන්න ඕනේ මෙන්න මේ delete කියන එකට tick එක දාලා මෙතනින් delete anyway හරි tick එක දාලා back වෙන්න. එතකොට ඔයාගේ microphone access එක Google එකෙන් ඔයාට අවශ්‍ය නැති app වලින් ඉවත් වෙලා යනවා. ඉතින් මම හිතනවා මෙන්න මේ green dot එක ගැන ඔයාට ලොකු අවබෝධයක් එන්න ඇති කියලා. අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. ඒ වගේම යාළුවන්ට මේ ගැන දැනගන්න වීඩියෝ එක share කරන්න.